ඉතින් කොහොමද අද අපි යන්නේ කුරුවිට රත්න හරහා සිරීපාදේ. ඉතිං ලෝගය පටන් ගන්න ඇතන පොඩ පරක් වුණා මේ අපි දැන් කරුණා කරනක මඟින්නේ මගේ යාලුටික උඩ යනවා. අද අපිත් එක්ක රොස් දෙනෙක් ඉදර ඉන්නවා. මේ ඉං වාලා කුරුවිට රත්න පාරේ එනවනං ඕගොල්ලො අඩවිකන්ද කුරුවිට අඩවිකන්ද බස් එක ඇවිල්ලා අඩ ඒ බස්සේ නවත්තන් දැනින් බහින්න ඕනේ. ඒ වැහැලා ඔගොල්ලන්ට ට්‍රේල් එක එතයින්ම එහෙම පයිම් යන්න පුළුවන්. හැබැයි දැන් මන් දන්න විදියට දැන් එතන වාහන එහෙම තියෙනවා. මේ ඒ වාහනවලින් වර්ණවලට යන්ඩ පුළුවන්. මංහිතන්න නඩයක් යන්න පුළුවන්. නඩ දෙකක් සෙට්ටනොත් එහෙම තමා තියෙන්නේ. මේ නැත්ත ඔගොල කැමතිනම් බස්ස එක ඇවිල්ලා එතනින් පයින් ට්‍රෙල්ල පටන් ගන්න පුළුවන්. ඉතිං මට අනුවනං අපි තබාදාම විදින එක්කෙනෙක් නං පලාබද්දල කුරුවිට රත්න පාර සඳගල තැන්න දේන ගන්ධ මුක්කුවත්ත පාරල් දම හොඳම. ඉතිං සඳගල තැන්න එනවි දෙහන්න ගන්ධ මුක්කුවත්තරම මම තාම කරුණා කරල නෑ. කුරුවිටිං තම අපි මේ කරුණා කරන්නේ. හිදි මගේ යාලෝටික තැන් ඉස්සරලා යනවා. මේ ඉතිං හරිම නිස්කලංක සහ මේ කියන්නේ හොඳට මේ ඔලන්ට පේනනේ. මේ වගේ වතුර පාරල් හැමදැනම තියෙනවා. මේ ඒගන්නේ පෙල්ල පටන් ගන්න තනිදම් මේ වගේ ලස්සන පොඩිපොඩි වතුර පාරවල් පොඩිපොඩි දියඇලී ඒ වගේ තියෙනවා. මේ ඉදි හරිම ලස්සනයි. අපි දැන් ඉන්නේ හරියටම සීතයංගුලට පොඩ්ඩක් ලං වෙලා. ඉතිං දැන් අපි දවල්ට කාලා දැ අපි යන්න පිටත් වුණා. එම අවුරුදු 3කට කලින් ආව විදිහෙන්න්න නෙමේ ඇත්තරම තියෙන්නේ. මේ සමහර තැන් කොන්ක්‍රීට් කල්ලා කොන්ක්‍රීට් පඩි දාලා ඉතිං ඒ වගේ පොඩ්ඩක් ප්‍රතිසංස් කරණය කරලා තියෙනවා. ඉතිං අපි දැන් ගල්වන්ගේට ඇවිල්ලා ඉන්නේ. ගල්වන්ගිරී කියන්නේ පාරවල් රත්නපුරයි කුරුවිට පාරයි හම්බෙන දැන්තමා කියන්නේ එතන ජොයින්ටන් තමා ගල්වන්ගෙට ගැන. ඉතින් අපි දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. දැන් වෙලාව 9යි හරියටම. කියන්නේ අපි කරුණා කරන්න පටන් ගත්තේ ට්‍රේල් එක 11 මාරට 12ට වගේ. ඇත්තරම දැන් රෑ 9යි වෙලාව. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා අපි මෙතනින් රෑකෑම කාලා අපි මෙතනද නිදාගන්නවා. ඊට පස්සේ පාන්දර 2ට තම අපි ආයේ කරුණා කරන්න පටන් ගන්නේ. හෙලෝ ඉතින් ගුඩ් මෝර්නිං. ඉතින් අපි ගල්වන්ගෙටින් පාන්දර 2:00 විතර කරුණා කරන්න පටන් ගත්තා උඩමළුවට. ඉතින් අපි පාන්දර 4:00 වෙද්දි දැන් උඩමළුවට කරුණා කරලා ඉන්නේ. අපේ ඔක්කොම කට්ටිය දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. අපේ 3-4 තමයි ඉන්නේ. ඉතින් උඩමළුවට ස්මූත් වීඩියෝ එකක් ගේන්න විදියක් නැහැ. මෙතන මේ ලයිටුත් නැහැ, උඩ පේන්නේ නැහැ. ඉතින් අපි ඉර සේවය කියන්නේ සන්රයිස් එක බලලා එහෙම පහලට කරුණා කරන් තමයි හිතන් ඉන්නේ අපි රටන් වලින්. ඉතින් අපි ඔයගලන්ට මම ඔයගලන්ට සන්රයිස් එක අපිට කිව්ව කලින් කට්ටිය කිව්වා නම් දවස් 4-5ක් මේට සන්රයිස් එක ඇවිල්ලා නැහැ කිව්වා. ඉර සේවය ඇවිල්ලා නැහැ කිව්වා. ඉතින් බලමු අපි නඩේ සාහිත්‍යය වාසනාව තියලා නම් අපි සන්රයිස් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සන්රයිස් එක આવොත් අපි ඔයගලන්ට සන්රයිස් එක වීඩියෝ එකක් දාන්න. සමනොල ගිර මුදුනේ
ඉතිං අපි දැන් පහල්ට කරුණා කරන ගමන් ඉන්නේ අපි කියන්නේ එරත්න පාරෙන්ම කරුණා කරන්න නැතුව කලින්කිව් වගේ හැටන් බයි පස්ස කරා ඉල්ලා අපි දැන් හැටන් පාට කරුණා කරන ගමන් ඉන්නේ මේ සන් රයිස්සගේ ෆොටෝ වීඩියෝ එකක් කූල් විඩිය එකක් නෑ තරම ගැන්නේ අර කලින් දවස්ටික සන්රයිස්ස පෙනුන්න යෝන්ද ඉතින් මේ අදත් ඒ ගැන් ලොකුවට සන්රයිස්ස එකක් තිබෙන ඉතින් පොඩි වීඩියෝ ටිකක් තිබ්බම එක දාන්න ගොලට කට මේ ආර තියෙනවා ඉතිං අපි දැන් මෙහෙම ඇතන්නරා අපේ ශ්‍රීපාද කරුණාව මෙහෙම මේ අවසන් කරන්න ඉතින් අලුත් වක්ගකින් අය හමමු තැංකෝ